විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන් රටමේකට ජාතික මෙහෙවර සම්බන්ධයෙන් අපි නැවතත් මහජනතාවගේ ගෞරවනීය සහාය දායකත්වය අපි අපේක්ෂා කරන ගමන් මේ ගත වූ සති කීපය තුළ විශේෂයෙන් රටමේකට ජාතික මෙහෙයුමෙහි සාධනීය ප්‍රතිඵල අපි සමාජගත කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මෙම රටමේකට මෙහෙයුමෙහි විශේෂ හොට්ලයින් එකක් එහෙම නැත්නම් හදිසි දුරකථන අංකයක් අපි සමාජයට හඳුන්වලා දුන්නා 1818 එහෙම නැත්නම් 1818 මේ අංකය හරහා මේ වන විට ඊ타ත්ම වැදගත් සහ ඊ타ත්ම සාර්ථක ප්‍රතිඵල නෙලා දුන් තොරතුරු 3376ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලැබිලා තිනවා. ඒ වගේම ඔබට නිතර පුරුදු 118 එක එහෙම නැත්නම් 119 අංකයන් හරහාද ඔබ මේ වන විට අපේ සමාජයට ඊටමත් තොරතුරු රාශියක් ශ්‍රී ලංකා පොලිසියට ඔබ ලබා දීලා තියෙනවා. 2025 ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා කරන ලැබූ වැටලීම් සම්බන්ධයෙන් සාරාංශයක් නැවත සමාජගත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අනුව සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පුරවැසියන් 1,66,344ක් පොලිස් භාරයට අරගෙන විවිධ ප්‍රශ්න කිරීම හරහා අපිට හැකියාව ලැබුණා විවිධ වූ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවන් 6,456ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිස් භාරයට ගන්නට. ඒ වගේම ඔබ දන්නවා විශේෂයෙන් අධිකරණාත්මක වශයෙන් නිකුත් කරලා තිබුණු දින වරෙන්තු සහ විවෘත වරෙන්තු පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මේ අවස්ථාවේදී දැඩි අවධානයක් යොමු කරලා තිනවා. ඒ වගේම 2025 ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා දින වරෙන්තු 71,136කට අදාළ සැකකරුවන් විවෘත වරෙන්තු 46,847ක සම්බන්ධ සැකකරුවන් පොලිස් භාරයට එහෙම නැත්නම් අත්අඩංගුවටගෙන ඉදිරි අධිකරණාත්මක වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු යොදලා තියෙනවා. රටමේකට ජාතික මෙහෙවර 2025 ඔක්තෝබර් 30 දින සිට ක්‍රියාත්මක වන යන අතරතුරදී විශේෂයෙන් 2025 ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියට හැකි වෙලා තියෙනවා වැටලීම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 1775ක් සහ ග්‍රෑම් 701ක්, ගංජා කිලෝග්‍රෑම් 16,151ක්, ග්‍රෑම් 791ක්, කොකේන් කිලෝග්‍රෑම් 37ක් සහ ග්‍රෑම් 398ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 729ක් සහ ග්‍රෑම් 424ක්, අයිස් කිලෝග්‍රෑම් 3606ක්, ඒ වගේම ග්‍රෑම් 465ක් යනාදී වශයෙන් සමස්ත වසරේ මේ දක්වා අපිට සැකකරුවන් සහ මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය පොලිස් භාරයට අරගෙන අවශ්‍ය ඉදිරි නෛතික ක්‍රියාමාර්ග සඳහා අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. රටමේකට ජාතික මෙහෙවර විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්යබලකාය, ඒ වගේම ත්‍රිවිධ හමුදාව මේ සියලුම ආයතනයන් එක්ව කරනු ලබන මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට P56 ගිනි අවි 70ක්, පිස්තෝල අවි 83ක්, රිවෝල්වර් 59ක් සහ වෙනත් අවි 2026ක් සමගින් සමස්ත අවි 2268ක් පොලිස් භාරයට ගන්නට. ඒ නිසා අපි නැවත වරක් ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මහජනතාවගෙන්. විශේෂයෙන් අපේ ගෞරවනීය කෘතවේදී භාවය පුද කරන්නට ඕනේ. මේ පවතිනා වූ අයහපත් කාලුගුණ තත්ත්වය මත වද ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබලා ඉතාමත්ම සාධනීය තොරතුරු ශ්‍රී ලංකා පොලිසියට ලබා දීමෙන් මේ රටමේකට ජාතික මෙහෙවර නිසි පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නට දායකත්වය ලබා දීම ගැන අපි සියලුම මහජනතාවට කෘතවේදී වෙනවා. බොහොම ස්තුතියි. උත්සව සමයක් සඳහා ප්‍රවේශ වෙලා තියෙනවා. ඒ අනුව නත්තල් සමයක් පැමිණෙනවා. මේ වන විට ඊටම ගෞරවයෙන් සියලුම ක්‍රිස්තු භක්තිකයන්ට සුබ නත්තලක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන් පොලිස්පතිතුමා විසින් විවිධ වූ මඟ පෙන්වීම් සහ ඉදිරි ආරක්ෂාව පිළිබඳව යම්කිසි වැඩසටහන් කීපයක් මේ වන විට පොලිස්පතිතුමාගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වීගෙන සිද්ධ වෙනවා. ඒ අනුව සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඒ අදාළ පොලිස් බල ප්‍රදේශයන්හි පිහිටා තිබෙන සියලුම ආගමික ස්ථාන එම නායකයන්, එම හිමිවරුන්, එම පියවරුන්, ඒ වගේම ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම ආගමික සිද්ධාස්ථානවල නායකයින් හමු වී මෙම ඉදිරි කාලය තුල පවත්නා වූ සියලුම ආගමික වැඩසටහන්වලදී ආරක්ෂාව සැපයීම සඳහා ක්‍රියා කරනු ඇත. මෙහිදී අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මහජන ආරක්ෂක කමිටු මහත් මහත්මීන්, ඒ වගේම ඒ ආගමික සිද්ධාස්ථානවල ක්‍රියා කරන සිවිල් ක්‍රියාකාරීන් මේ සඳහා අපිට දායකත්වය ලබා දීම සඳහා පෙරමුණට පැමිණීම
පිළිබඳ අපි ඒ සියලු දෙනාටම කෘතවේදීත්වය අපි ලබා දෙනවා. එම නිසා මේ උත්සව සමයේ විශේෂයෙන් නත්තල් සමයේ ආගමික සිද්ධාස්ථානවලට යන සහ විවිධ වූ ආගමික කටයුතු වල නිරත වෙන මහත්මහත්ගෙන් සහ මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබත් මේ කටයුතු සඳහා අවධානයෙන් සිට යම් සැක කටයුතු පුද්ගලයෙකු එහෙම නැත්නම් සැක කටයුතු කණ්ඩායමක් හෝ සැක කටයුතු යම් දේපලක් පිළිබඳව ඔබට යම් චකිතයක් සැකයක් ඇති වෙනම් ළඟම සිටිනා වූ පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධව දැනුම් දෙන්නට පුළුවන්. මේ සියලුම ආරක්ෂක කටයුතු සඳහා විශේෂයෙන් අපි ත්‍රිවිධ හමුදාවත් සහාය කරගනිමින් මේ උත්සවයේ සමය ඊටාම ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කරන්නට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ඔබ ආසන්නේ විශේෂයෙන් සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරියන් රාශියක් ඒ වගේම බුද්ධි නිලධාරීන් රාශියක් මේ උත්සව සමයේ ඔබ සමගයේ ආරක්ෂාව සඳහා යොදවලා තියෙන අතර ශ්‍රී ලංකා පොලිසියේ විශේෂයෙන් අමතර නිලධාරීන් බස්නාහිර පළාතේ 2500කට අමතර පිරිසක් අමතර නිලධාරීන් පිරිසක් මේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලට දායකත්වය ලබා දෙනවා. මේ උත්සව සමයේදී විශේෂයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයක් පිළිබඳව මේ වන විට පැමිණිලි වාර්තා කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වෙලා තියෙනවා. මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කළ යුතුයි. ඔබ දන්නවා මේ වන විට බාල ළමා මහලු ආබාධිත මේ සියලු අයෙක් හැම විටකදීම මෙහි වින්දිතෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඊටම ගෞරවයෙන් මතක් කරනවා ඔබට සැක සහිත නෝට්ටුවක් පිළිබඳව ඔබට හිතට දැනුණොත් ඒ පිළිබඳව ළඟම ඉන්න පොලිස් ස්ථානයට ඔබ වාර්තා කළ යුතුයි. අද මම මේ අවස්ථාවේදී මා ළඟ තිබෙනවා රුපියල් 5000 නෝට්ටුවක්. මේ 5000 නෝට්ටුව මගේ දත්ත කීපයක් ඔබට මම දැනුම් දෙන්නම්. මේ 5000 නෝට්ටුව වැඩිමනත් ලෙස ව්‍යාජ ලෙස මුද්‍රණය වෙච්ච අවස්ථා 2024 වසරේ සහ 2025 වසරේ වාර්තා වෙනවා. ඔබ දන්නවා මේ 5000 නෝට්ටුව ඔබට පුරුදු පැහැය මේ 5000 නෝට්ටුවේ වෙනසක් නම් ඔබ ක්‍රියාත්මක විය යුතුයි. ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔබ පළමුවෙන්ම කළ යුතුයි මෙහි ඡායාරූපයක් ගැනීමයි. ඊට පස්සේ ඔබට යම්කිසි අවස්ථාවක හිතෙනවා නම් මෙහි ආරක්ෂිත ධාරය පිළිබඳව යම්කිසි අවබෝධයක් ගන්න. ඊට පස්සේ මේ දියසලකුණක් තියෙනවා. මෙහි දියසලකුණ පිළිබඳවත් ඔබට යම්කිසි අවබෝධයක් ගන්නට පුළුවන්. කෙසේ නමුත් අපේ පළමු පණිවිඩය තමයි විශේෂයෙන් සැකසහිත මුදල් නෝට්ටුවක් පැහැය පිළිබඳ ලැබුණොත් ඔබ ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මම දත්ත කීපයක් ඔබ වෙත ලබා දෙන්නම්. 2024 වසරේ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 596ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරට අරගෙන 2025 වසරේ 5000 ව්‍යාජ නෝට්ටු 535ක් සංසරණය වෙලා ශ්‍රී ලංකා පොලිස් බාරට අරගෙන තියෙනවා. 2024 වසරේ රුපියල් 2000 ව්‍යාජ නෝට්ටු 6ක්. ඒ වගේම 2025 වසරේ 2000 නෝට්ටු 2ක්. ඒ වගේම 2024 වසරේ රුපියල් 16 නෝට්ටු 561ක් 2025 වසරේ 10 නෝට්ටු 401ක් 2024 වසරේ 500 නෝට්ටු 193ක් 2025 වසරේ 500 නෝට්ටු 109ක් ඒ වගේම 2024 වසරේ 100 නෝට්ටු 3ක් සහ 2025 වසරේ 100 නෝට්ටු 4ක් යන ආදී වශයෙන් සංසරණ වෙලා තියෙනවා. නිසා ඔබට මේ උත්සව සමයේ ඔබ ලහි ලහියේ කඩිනමින් ඔබ වෙළඳාම් කටයුතු සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. නිසා පාරිභෝගිකයන්ට අපි විශේෂ පණිවිඩයක් ලබා දෙනවා මේ පිළිබඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම ඔබ දන්නවා ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 261 වෙනි වගන්තිය ප්‍රකාර යම්කිසි අයෙකු ව්‍යාජ මුදල් නෝට්ටුවක් සන්තකේ තබා ගන්නවා නම් ගරු මහේස්ත්‍රාත් අධිකරණයකදී ඔහුට විරුද්ධව නඩු පවරන්නට පුළුවන්. ඒ වගේම ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකය මුද්‍රණය උපකණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 478 වෙනි වගන්තියේ මහාධිකරණ නඩු කටයුතුකින් පසු බරපතල වැඩ ඇතුව වසර 20ක් සිරදඬුවම් නියම කරන්නට හිමි වෙනවා. ඒ නිසා මහජනතාව මෙම උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අපි ශ්‍රී ලංකා පොලිසිය මතක් කරනවා.